අකරණීය ව්‍යසනයන්ගෙන් හෙම්බත් වූ සිත් අදත් ඉඳහිට අතීතයේ සිත මත පෑරුණු කඩතුළු වරා ඇදගන්නා වේදනාත්මක හුස්මකින් ලය සනසාගනී. ජීවිතයේ වසන්ත සමයෙහි එක් මොහොතක් නෑර තමන්ගේ වූ සිතක් සදහටම යළි නේන දෙසකට ඇවිත යන්නට සැරසේ නම් කඳුළු නොසලා එම වෙන්වීම දරා ගැනීමට කිසිවෙකුට නොහැකි. ආදරණීයන් සමීපව ගැවසුණු අවකාශය හිස් වී යන්නාසේම ඔවුන් ගිය පසුව ඇතමුන්ගේ ජීවිතද හිස් වී යයි. කවදාම හෝ කියන්නා වූ නොආ දවසක් ගැන ඔවුන් බලාපොරොත්තු තබා බලා සිටි. ඇතමුන්ගේ ඇතැම් හමුවීම් සිදුවන්නේ අවසාන වරටයි. එබැව් දැන දැනත් ඇතමුන් එවරත සුපුරුදු ප්‍රේමීන්ම බැඳෙයි. ඉතින් ප්‍රේමිය හෘදයාංගම සුබපැතුම් සමගින් ඔබ නික්ම යාමට පෙර ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම තවත් එක්වරක් හමුවිය යුතු නොවේද? හමුවිය යුතු නොවේද? බොහෝ දුර නුඹයා යුතුයි. විශාරද චන්දනලේනාරච්චිගේ හඬින් ළඟදීම ළඟදීම